දැන් පින්වතුනි අපි තවත් කෙනෙකුට අතපය දික් කරගෙන කතා කළොත් මේ පාපේ එනවනේ. තමා කරා. මේ අංගුත්තර නිකායේ මේ දේශනාව අංගුත්තර නිකායේ 4 වෙනි පොත් වංශකේ තියෙන්නේ මේට සූත්‍ර කීපයකට එහා පැත්තෙන් තියෙනවා මච්ච කියලා සූත්‍රය. ඒ සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඔය ප්‍රාණඝාතය කරන මාළු මරණ, කුකුල්ලු මරණ, ඌරෝ මරණ, හරක් මරණ මේ ප්‍රාණඝාතය කරන කෙනාට ඒ මුල් කරගෙන සැනසille කාලා බීලා යාන වාහනයක යන්න බෑ කියනවා. ඒකට හේතුව තමයි කියනවා මෙයා සත්තු මරන්න දැන් ඊළඟට ප්‍රාණඝාතය කරන්න එයා හොයනවනේ. ඒ සත්තු දිහා බලන්නේ වදක සිතින්. ඒ සත්තු දිහා බලන වදක සිතින් බලන නිසා ඒ මනුස්සයාට ඒ මුල් කරගෙන සැපක් විඳින්න බෑ කියනවා. දැන් ඇත්තටම මාළු මරණ මිනිස්යන්ගිනුත් සැපසේ ජීවත් වෙනවා නම් අතරමැදියෙක් මිසක්කා දැල දාන මිනිහා නෙමෙයි. හරක් මරණ මිනිස්යාගිනුත් සැපසේ විඳින්නේ ඒකේ කම්පැනි අයිතිකාරයා මිසක්කා අර හරකට මේ පොරවෙන් ගහන එක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වදක සිතෙන් බැලීම. පින්වත් මහණෙනි, තිරිසංගත සත්වෙක් දිහා වදක සිතින් බලලා ඒ මුල් කරගෙන සැපසේ කාලා බීලා ඇඳලා යාන වාහනයක සැපසේ යන්න බෑ කියලා එකක් තියෙනවා නම් මිනිසෙක් දිහා වදක සිතින් බැලුවොත් කොහොම විපාකයක් එයිද කියලා. يعني මේක මැරෙනවා නම් හොඳයි. ඊළඟ මුම් පෙති ගහන්න නැත්තම් හොඳයි. ඔය මිනිස්සු කතා වෙනවා. මුන් ඉවරයක් කරන්න ඕන. අනේ මුන් නැති වෙන්නේ නැනේ කියලා මිනිස්සයා දිහා වදක සිතින් බලනවා කියනවා. ඔය ළමයි ගේම් ගහද්දි ඒ ගේම් එක තුල ළමයාගේ මනස වැඩ කරනවානේ. ඒකට එයා යුද්ධයක් කරනවා. ආක්‍රමණයක් කරනවා. ඒකට අර ඉන්න එයාට අර කාටුන් විදිහට ඒ අය කාටුන් කියන සංඥාව නෙවෙයි තියෙන්නේ. එයා සතුරා කියන සංඥාවනේ. එයාත් පැත්තක දාන්නකෝ. ෆිල්ම් එකක් බලාගෙන ෆිල්ම් එකට සංවැදිලා ඉන්නවා. ඒකට ඒකේ අනිවාර්යෙන් තමන් එක පැත්තක් ගන්නවා. නළුවගේ පැත්ත ගන්නවා. හොඳ නළුවගේ පැත්ත ගන්නවා තමන්. දැන් මේ ජීවිතේ අපි සාධාරණ වුණත් අසාධාරණ වුණත් චිත්‍රපටිය අපි ගන්නේ හොඳ පැත්ත. එරන් අපිට සතුරා මැරෙනකල් පුදුම ඉස්පාසුවක් නැතුව ඉන්නේ. බැරි වෙලාවත් අර හොඳ නළුවා ගුටි කාලා වැටුනොත් එහෙම මෙයා හෙන්න අප්සෙට් දැන් බලන එක්කෙනා. ඊට පස්සේ අර වැටිච්ච නළුවට පණ එනවා. එතකොට අර බලන එක්කෙනත් පුටුවේ කෙලින් වෙලා ඊට පස්සේ අර මැරිච්ච කුණ වගේ නැගිට අර මේ නළුවා සතුරාට එකක් ගහනකොට මෙහින් පුදුම සතුටුයි. චිත්‍රපටිය තුලින් නාට්‍ය තුලින් මිනිසයා ගැන වදක චේතනාව එනවා. වදක චේතනාව එනවා. මොකද චේතනාවයි කර්මය. ඒක චිත්‍රපටියක්ද නාට්‍යයක්ද කාටුන් එකක්ද කියලා කතාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සතෙක් ගැන වදක සිතින් බැලීමෙන් සැපසේ කාලා බීලා යාන වාහනයකවත් යන්න බැරි නම් බුදු ඇසින් දකින්නේ නැහැ කියනවා. අතීත අනාගත වර්තමානයේවත් වදක සිතින් තිරිසනෙක් දිහා බලලා තිරිසන් සත්වයෝ ඝාතනය කළා ඒ මුල් කරගෙන සැනසille බත් කටක් කන්න බෑ කියනවා. එහිව එකේ මිනිස්යා ගැන වදක සිතින් බැලීම ගැන කවර කතාවද කියලා අහනවා. මේ නිසා මිනිස්සු කෙරෙහි ද්වේෂ වුණොත් ආගම් වශයෙන් බෙදිලා, පක්ෂ වශයෙන් බෙදිලා, ඊළඟට ಜಾති වශයෙන් බෙදිලා, දෘෂ්ටි වශයෙන් බෙදිලා, ප්‍රදේශ වශයෙන් බෙදිලා, කුල වශයෙන් බෙදිලා, මිනිසයාට හානි කරන්න සිතුවිලි පහල කරනකොට ඒ මිනිස්සු බොහෝ පව් රැස් කර ගන්නවා. ඒවා Tamanට සංසාරේ භුක්ති විඳින්න වෙනවා පින්වතුනි. තමන් කරන දේ තමන්ට එනවා. එලිපිට හෝ රහසේ හෝ ඔහු මෙකල කරන කර්මය සැඟවී ගියත් කාලය විසින් එක්ක අමතක වෙලා ගියත් ආපහු උප්පත්තික ලැබෙනකොට ඇහෙන් කරපු කර්මය ඇහත් එක්ක මුහු වෙලා ඔහුගේ ඇහැ හට ගන්නවා. කනෙන් කරපු කර්මය කනත් එක්ක මුහු වෙලා හට ගන්නවා. නාසය, දිව, කය ඔහු කයෙන් කරපු දේවල් ඇඟත් එක මුහු වෙලා ඊළඟ ජීවිතේ රූපේ හට ගන්නවා. මේ ආයතන හය පුරාණ කර්මයක් කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් බලන්න මේවා ගැන.
ඉතින් තමන් කරන දේ තමන්ට එනවා. අම්මට තාත්තට අතපය දික් කළොත්, රැව්වොත්, ගුරුවරුන්ට අගෞරව කළොත්, චෛත්‍යයට බෝධියට අගෞරව කළොත් ඒ කර්මය තමන්ට එනවා. පසුගිය කාලේ අපි පිරිස සමාදන් කෙරෙව්ව තුනුරුවන් කමං කරගන්න කියලා. හරියට දැන් ළමයි ඇවිල්ලා කතා කරලා කියනවා. ස්වාමීන් වහන්සේ හිතේ මේ දේවල් තිබ්බ තිරුවන් කමං කරගත්තට පස්සේ ඒක හරි ගියා කියලා. ඒ කියන්නේ සමහර එක ළමයෙක් ඉඳලා තිනවා අම්මා තාත්තා පේන්න බෑ තරහ යනවා. තිරුවන් කමා කරගත්ත ගමන් ඒක හරි ගිහිල්ලා. ඒකට අර නොසන්සිඳුන ද්වේෂ සහගත සිතකින්ම ඉන්න කර්මේ සකස් වුණා තුනුරුවන්ට වෙච්ච වැරද්දකින්. සමා කරගත්ත ගමන් හරි ගියා. ඒ වගේ තමන් කරන දේ තමන්ට එනවා. තමන් මේ දවස් මේ ජීවිතේ ස්වාමියාට වංචාවෙන්, බිරිඳට වංචාවෙන් යනවනම් අනාගතේ සංසාරේ නැති වෙන්න කර්මය සකස් වෙනවා. සංසාරේ ආදරයක් නැති වෙන්න. අඩුව ප්‍රාණඝාතයක් කරනවා නම් අඩු වයසින් මැරෙන්න කර්මය සකස් වෙනවා. ද්වේෂයෙන් හිටිය ගමන් විරූපී වෙලා ඉපදෙන්න කර්මය සකස් වෙනවා. හොරකම් කළොත් දුප්පත් වෙලා උපදින්න කර්මය සකස් වෙනවා. යමක් අනුන්ගෙන් අපි හොරෙන් ගන්නවද සසරේ ඒවම Tamanට නොලැබී යනවා. තවත් කෙනෙක්ගේ සැපතකට Taman ඉරිසියා කරනවද සංසාරේ ඒවම Tamanට නොලැබී යනවා. ඉතින් මේක ඒවා කල්පනා කරනකොට පාපයට බය උපදිනවනේ. අනිතක නිරේ වැටෙන සුළුපටුද? තිරිසන් ලෝකේ වැටෙන සුළුපටුද? දැන් නම්